හරිද ලෑස්තිද? මම එන්න. ලෑස්ති. ඕකේ. දැන් වෙලාව කීයද බෑ? 12:15යි. බලමු කීයද දැන් ඉන්නේ. අපි යන්නේ. පැත්ත පාරෙන් යන්න තියෙන්නේ. ඔයාලා යනවා නම් මෙන්න මේ අරුණෝද්‍යා හින්දු විදුහල කියලා තියෙනවා. එතනින් දිගටම තමයි යන්න තියෙන්නේ. රිවර්ස් එක ගන්න. Wait a minute. Who are you? මම සිරියේ නාදාඩි මතකයි. අර ඉගෙන කොටුවලකින් බෑලා පෙන්නනවා. උට පාර වැරදිලා යාළුවනේ. එන්න මේ පොඩි කොන්ක්‍රීට් පාරක් තියෙන්නේ. ඒක තමයි යන්න ඕන. පාර නම් අවුල් නේද? නියම පාරක් තියෙන්නේ යන්න. මේ තමයි මේ වත්තේ වංගලාව. පාරේ හැටියට දෙන්නට යන්න බෑ. විශ්වය දෙනවා. මීට ගනි. එනවානේ පාරේ. අර පැත්තෙන් අඳුර වෙනවා. ආයෙත් දන්නේ නැහැ. ආවෙයක් තියෙන්නේ. බයික් එක මෙතන දානවා. පල්ලෙහාට නම් ගොඩක් යන්න බැරි වෙනවා. ගිහිල්ලා දාන්න දැනගන්න නැහැ. මෙතන දානවා ඉතින් සේෆ්ටි නේ. මම හිතන්නේ එද්දි ඊට මම බයික් එක. යන්න තමයි තියෙන්නේ. මකට ගිහිල්ලා සැරසෙන්න වෙනවා. බබරු ඉන්නවා කියලා ආරංචියක් ආව 4 පස්සේ ඉට විදලක් තියලා. නැද්ද බං? ඊයේ තමයි ගේම දීලා තියෙන්නේ. ඉදලා තියෙන්නේ ආය අපි කිසි බයක් නැතුව යන්න මොනවා වෙයිද දන්නේ නැහැ. රේන් කෝට් කියලා දාලා වරන්න ඕන. බලහන් ආ ඉස්සරහ ලස්සනද? ඉස්සරහ නන්දනි කියලා පේනවා අපිට. අම්මෝ ඉන්න වෙන්නන්න. අතෙන් ගිහලා ඔය එතනට පේන්නේ මේ බා.
හැබැයි එතනට බයික් එක දාන්න තිබ්බව. යාළුවනේ දැන් නම් පොඩි පාරක්. මේ තමයි වාහනේ නම් දාලා. වාහනේ නම් දුර දාලා ටික. නැතිනම් චූටි පාරක් යන්න තියෙන්නේ. යන් ඉස්සරහට තව චුට්ට දුරයි තියෙන්නේ. මේක ගියපම දියල්ල පැනේ. බම්බරේ නාගේ පොඩි සද්දයක් ඇහෙනවා. එතන තමයි යාළු nice view. ඒ වගේම පොඩිම චූටිම පාරක් තමයි මේක යන්න තියෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් පරිස්සමට අපි යන්න ඕනේ. මේ පේනවනේ පාර. මේ කලින් ඇවිල්ලා බඹරු විදගෙන ගියේ. දාදල් එක. යාළුවා නම් කලින් එකපාරකුත් ඇවිල්ලා බඹරු විදගෙන රැ වෙනකම් මෙතන හිමීට ඉඳලා කට්ටියගේ දාගත්තේ මත ගෙදර ගියා. That's not me. That's not you. Nope. වතුර දිනක් දන්න සද්දය ඇහෙනවද? වතුර නම් අනේ අnder අවුවට පායනවා. ටන්ඩනිකල් නම් වතුර අඩුයි වගේ පේනවා. වලට පේනවද දන්නේ. අපි පහළට යන්නේ මීට දැන්. දැන් ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ බම්බරු ඉන්නවා කිව්ව එක. දෙලෝ රත් වෙලා ඉන්නේ. මේ තමයි අපි යන්න තියෙන පාර. වැඩි සද්ද කරන්නත් බෑ බඹරු ගල කියනවා. අන්න බඹරු කැරගෙන සද්දේ. බඹරුද්ද වගේ. දැන් මම බයයි. යන්න තියෙන පාර නිසා තමයි ඊට වඩා බය. රාජ්‍යයක් නේද? දෙන්නෙකුට නම් කොහොමත් යන්න බෑ. ඒකට අල්ලගන්න තැන් නැහැ. කරපන්. මොන වෙනවද? ඒ ගලයට තියෙන බඳර කොටුවක් තියෙනවා. බඳර තියෙනවා.
බම්බරේ දිනා කියලා තිබ්බා. කොකට කියලා අපි දෙන්න ජැකට් දාගත්තා. යාළුවා බහින්න පටන් ගන්නවා. ඉබ්බහින් පල්ලෙහාට ගිහිල්ලා වීඩියෝ එකක් දෙන්නම් ආයේ. මේ ටික ගිහිල්ලා උක්කරම් වඩා අතල් වයින් ටික සෙට් එකේ දාලා පල්ලෙහාට ටික දෙන්නම්. හරියට පෑ දෙකක් ගමන ගියා. ආවට පාඩු නෑ නේද? ආන්නේ නෑ. දැන් කණ්ඩ යන්නේ මේ වගේ view එකක ඉඳන් කද්දිත් වෙන මාදල් ඇත් තියෙන්නේ. අම්මා බඩු ගෙනල්ලා දෙන්නේ අම්මගේ කෑම. ආයෙ මුකුත් නෑ අම්මගේ කෑම කන්න යන්නේ. ඊයේ කන්න. දැන් යන්න යන්නේ ලාවත් හරි ගොඩක් වෙලා හිටියා කෑවේ. දිමුද කොයි? අම්මා උඩ දාවම හරි ටිකක් කන්න දෙනවා. ගමන අවසාන ටිකට ඇවිල්ලා තියෙන්නේ. අම්මා පටහන්සේ මේ කන්දේ මේක තමයි පොඩ්ඩක් අමාරු. ගොඩක් සද්ද කරන්නත් බෑ. ඉස්සරහින් බම්බර කූඩු දෙකක්ම තියෙනවා. එනවා නම් ඉතින් පරිසරෙ අවුලක් නෑ. ලස්සන පොට් එක පරිසරෙන් આવොත් හොඳයි. එහෙනම් යාළුවනේ මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. පොඩ්ඩක් මහන්සි. යාය වීඩියෝ එකේ